අයිබෝන් මිත්‍රවරණි ඩෑන් ප්‍රියසාත් ඉතිං රටම කතා වෙන්නේ ඩෑන් ප්‍රියසාත් ගැන අවිගත්තෝ අවියෙන්ම නැසිති කියන උදාන වාක්‍ය ඇත්ත බවට පත්වමින් මේ පහුගිය කාලසීමාව ඇතුළත මිනිස්සු කී දෙනෙක් නම් මිය ගියාද වෙඩි උන්ඩවලට බිලි වෙලා නොසිතු මොහොතක තමන්ගේ දිවිය හැරයන්ට සිද්ධ වුණා අරමං කිව්ව කලින් කිව්ව දේ ඇත්ත බවට පත්වමින් ඉතිං ඕක තමා ස්වභාව ධර්ම නීතිය ස්වභාව ධර්ම නීතියට කාටවත් පිටු පාණ්ඩ බෑ ඒක එහෙමම තමා ඉතිං අපි හැමෝම මේ හැම සිද්ධියකින්ම අපි හැමෝම හිතර ගණ්ඩෝනේ ස්වභාව ධර්ම නීතියට යටත් වෙලා ජීවත්තයෙන් ස්වභාව ධර්මය අභිභවායන්ට උත්සා කරොත් අපිටත් ඉතින් කවධහරි ඕක තමා අත්වන ඉරණම ඉතින් ඩෑන් ප්‍රියසාත් ජීවිතය හැරගිල්ලා අදට දවස් දෙකක් වෙනවා පෙරේද රාත්‍රිය තමා සිද්ධිය වුණේ ඉතිං මේ විදි ඩෑන්ගේ නිසල දේහය ජයරත්න මල් ශාලාව තැන්පත් කරලා තියෙනවා ඩෑන් කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට ගන්න හොඳ චරිතයන්නවේ මොකද ඩෑන් කියන්නේ ආදරණීය පවුලක පියෙක් ඉතිං දරුව තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් තමයි ඩෑන් එයා සමාජයේ මොනදේවල් කරත් ගෙදර ඇතුළේ ළමයින්ට ආදරණීය තාත්තේ ඉතින් ඩෑන්ට පුංචි පුතු පැටියෙක් එක්ක තව දුවල දෙන්නෙක් ඉන්නවා ඉතින් ඩෑන් එලියේ මොන දේවල් කරත් අපි සංවේදියෝ හිතන්න ඕනේ ඩෑන් පවුල ඇතුළේ ඩෑන්ගේ භූමිකාව ගැන ඉතිං අර චූටි පුතා හීනකින්වත් හිතන් නැතුව ඇති හීනකින්වත් තේරෙන්න්නෙත් නැතුව ඇති යාගේ තාත්තා යාව දාලාගහිල්ල කියලා ඉතිං මේ කතාව මං එක පාරම කියන්න හේතුව අද දකපු ඉතාමත් සංවේදී වීඩියෝ එකක් ජයරත්න මල්ශාලාවට ඩෑන්ගේ මිනිිය ගෙනාවට පස්සේ ඩෑන්ගේ පවුලේ අය ආවා ඩෑන්ව බලන්න නිකන් නෙවෙයි හූ තියලා අඩාඩ ඉතින් ඩෑන්ගේ ආදරණීය බිරිඳයි අම්මයි හූ තියල අඩනවා ඒ වීඩියෝ එකේ අපි දැක්කා මොන තරාතිරමක අපරාධකාරය කෝ කිසියම් ඕනම කෙනෙක් වුණත් පවුල ඇතුළේ ඒ පවුලට යාව වටිනෝ ඉතිං ඩෑන්ගේ කතාවත් එහෙම තමයි ඒ ආදරණීය දරු පවුල අද කොච්චර දුකකින් ඇද්ද ඉතින් මේ අතර දැකපු ඉතාමත් සංවේදීම සිදුවීම තමයි ඩෑන්ගේ ආදරණීය චූටි පුතා ඩෑන්ගේ මිනි පෙට්ටිය වටේ තාත්තිකය ගිය එහෙමේ දුවනෝ එයා හිතන්නේ තාත්තා නිදියගෙන ඉන්නවා කියලා ඉතින් වෙනද දවස්වලත් එයාගේ තාත්තා ගෙදර ඇවිල්ල හොම නිදියගෙන ඉන්න ඇති චූටි පුතා ගිහිල්ලා තාත්තා වැහැරවන්ඩත් උත්සා කරන්න ඇති අදත් ඉතින් එයා හිතන ඇත්තේ එයාගේ තාත්ති නිදී ඇති කියලා ඉතින් මේක ඉතාමත් ඇහැට කඳුලක් ගෙනාපු සිදුවීමක් ඉතින් මන් මේ වීඩියෝ එක දැක්ක වෙලේ ඉඳලා හිතුණා මේ ගැන කතා කරන්න ඕන කියලා ඒක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ මේක අපි හැමෝටම හොඳම ආදර්ශයක් ඉතින් ඔයාලත් කවුරහරි ඉන්නවනම් ඒ වීඩියෝ එක දැකපු නැති කෙනෙක් මං ඔයාලට එක පෙන්නන්න පොඩක් එක බලන්න දුකයි නේද මේක දකිද්දී හදවතක් තියෙන මිනිහෙකුට දරාගෙන ඉන්න බෑ ඉතිං ඩෑන්ගේ ජීවිතය ගැන කියවීම මොකක් වුණා මේ සිද්ධියෙන් පස්සේ මම ගොඩක් සසල වුණා මට ගොඩක් සංවේගයක් ඇති වුණා මොකක්ද මේ සිද්ධ වුණේ කියලා ඉතින් මේ සිද්ධිය ගොඩක් අයට ආදර්ශයක් කවුරුහරි අපාතර ඉන්නවනම් ගොඩක් අයට මං කියන්නම් ගොඩක් අය දේශපාලන චරිත පසු පස්සේ දුවනවා තමන්ගේ හීන සැබැහැ කරගන්න ඉතින් ඩෑන්ටත් එහම හීන තියෙන් නැති ඩෑන් අනුරාධපුර පැත්තේදලා කොළඹට ඇවිල්ලා ඩෑන්ගෙත් හීන තියෙන් නැති කවදහරි කෝ පාර්ලිමේන්තුවට යන්න නැත්තං කෝටිපතියෙක් වෙන්න ඔය වගේ හීන තියෙන් නැති ඉතින් ඩෑන් මේ ගේම් එකට එන්ට වනේ හොඳ පාරකින් නෙවේ බෞද්ධ මුස්ලිම් කලකොහලාල ඇතිවීමට බලපාන හේතු සාධක නිර්මාණය කරමින් තමයි ඩෑන්ගේ ගේම් එකට එන්ටවීම සිද වුණේ
ඉතින් ඊට පස්සේ ඩෑන් එයාගේ හීනවලට යන්න ෂෝට් කට් හොයාගන්න ඇති. ඒ ෂෝට් කට් වලින් ඩෑන් ටික දුරක් යන්නත් ඇති. නමුත් ඉතින් ඒ ෂෝට් කට් හරහා එයාට එයාගේ හීනට යන්න කලින් එයාගේ ඇස් දෙක පියාගන්න සිද්ධ වුණා. ඉතින් අපි හැමෝම හිතන්න ඕන දෙයක් තමයි අපේ හීනවලට ෂෝට් කට් නෑ. හීනෙකට ෂෝට් කට් එකක් හදාගත්තා කියන්නේ ඒ හීනට කලින් අපිට මේ ලෝකෙන් යන්න සිද්ධ වෙනවා කියන එක. ඒ හින්දා හැමෝම හිතාගන්න ඕනේ අපේ උත්සාහයෙන් අපේ හීනවලට යනවා මිසක් ෂෝට් කට් දාගෙන හීනේ සැබෑ කරගන්න උත්සාහ නොකරන එක. ඉතින් ගොඩක් අය දේශපාලක පක්ෂ දේශපාලඥයෝ හරහා පසුපස සිටිමින් වීරයෝ බවට පත්වෙනවා. ඉතින් එහෙම වීරයෝ වෙන්න උත්සාහ කරන අයට අවසානය ඇති වෙන්නේ මේ ඉරණමම තමයි. එහින්ද මේක ගොඩක් ලොකු පාඩමක් ඕන කෙනෙකුට. ඉතින් මචන්ලා උඹලත් කවදහරි හිතනවනම් දේශපාලකයෙක්ගේ පස්සේ එල්ලිලා තමන්ගේ හීනයට යන්න දැම්මම නතරයා. මොකද දේශපාලනය කියන්නේ ඒ තරම් ජරා ජීර්ණ වෙච්ච මඩගොහරුවක්. ඒ දේශපාලකයන් අපිව පාවිච්චයට ගන්නවා. අපේ හීන අපේ අරමුණු එයාලා කලින්ම කියවලා ඒව මාර්ගයෙන් අපිව රූකඩ බවට පත් කරනවා. අන්තිමතිටින් සිද්ධ වෙන්නේ ඩෑන්ට වෙච්ච දේම තමයි. පහුගේ කාලේ ඩෑන් වගේ කී දෙනෙක් වෙඩි උන්ඩේට බිලි වෙලා අවසන් ගමන් ගියාද. ළඟම උදාහරණය ඩෑන් උනාට ඊට කලින් කී දෙනෙක් කොහොම මැරිලා ගියාද. ඉතින් ගොඩක් අයට තරුණ ජීවිතවලට මේක පාඩමක් කරගන්න. අපේ හීන අපේ උත්සාහයෙන් යහපත් ක්‍රමවලින් හැබෑ කරගන්න උත්සාහ කරමු. ඉතින් අපි හැමෝම අපේ හීනවලට යමු. හැබැයි යන්න ඕනේ හරි පාරේ. ෂෝට් කට් හොයන්න එපා. එහෙනම් මං මේ වීඩියෝ එකට නැවතීම තිත තියන්න යන්නේ. ඊට කලින් ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබන්න. ඒත් එක්කම ඔයාලා මොකද හිතන්නේ මේ සිද්ධිය ගැන? මේ වීඩියෝ එකේ කියපු දේවල් ගැන ඔයාලගේ අදහසුත් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කොටාගෙන යන්න. මම මේ හැම එකක්ම කියවනවා. එහෙනම් ඔයාලට ජය වේවා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.